හලෝ මම අද පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්න යන්නේ. හුඟක් අය අහන දෙයක් තමයි මිස් අපි ප්‍රින්සස් ලයින් එකක් කරනකොට ඇයි මෙතන උලක් හැදෙන්නේ කියන එක. මේ හරිය උලක් හැදෙනවා. ඒකත් එහෙමයි ඒක හරිය අමාරුයි ඇඳුමට අල්ලන්න කියලා. ඔයාලට පේනවා මෙතන තියෙන අන්ඩර් බස්ට් එක. ඉස්සෙල්ලාම ඔයාලා අන්ඩර් බස්ට් එකේ මෙෂර්මන්ට් එක දාගෙන ඉන්න ඕනේ. ඒ දානකොට ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම ඩාට් එක නමලා මෙන්න මේ ප්‍රමාණය ඔයාලගේ ඩාට් එක මේ විදිහට නමලා ඉවරලා මේ අන්ඩර් බස් ලයින් එකේ බලන්න ඔයාලගේ මේ අන්ඩර් බස් එකේ මෙෂර්මන්ට් එකෙන් මේ හරියටම හතරෙන් බෙදපු ප්‍රමාණයක් තියනවාද කියලා. ඒ කියන්නේ අන්ඩර් බස් එකෙන් කාලක් මෙතන තියනවාද කියලා බලන්න මෙතන ඉඳලා මෙතනට. මේක මේ විදිහට නමලා බලන්න පුළුවන්. ඒ ටික හරි ගස්සගෙන ඔයාලා ලස්සන ප්‍රින්සස් ලයින් එකක් මෙයාට ඇඳ ගන්න. කර්ව් රූලර් යූස් කරන්න ළමයි. මොකද කර්ව් රූලෙන් ලස්සනට ඇඳ ගන්න පුළුවන්. හරි. දැන් ඇඳගත්තා කියමුකෝ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙතන තමයි ඔයාලගේ බස් පොයින්ට් එක තියෙන්නේ. දැන් මෙයාව අපි අලවන්න ඕනේනේ. මෙයාව අපි අයින් කරලා දාන්න ඕනේ. අපි ප්‍රින්සස් ලයින් එකක් හදනකොට අපිට මේ මෙතන ඩාට් එකක් තියෙන්න බෑ. මෙයාව මෙතනට අඳින්න ඕනේනේ. ඒ අඳිනකොට මම මොකද කරන්නේ? අඟල් කාලක් විතර එළියෙන් ඉන්න තමයි මම මෙයාව මෙතනට ඇඳගන්නේ. ඔන්න බලන්න මේ විදිහට. හරි. ඔයාලට පේනවනේ මම අඟල් කාලක් විතර ඉතුරු කරා. ඒ විදිහට මම කරන්නේ මෙයාව උලක් හැදෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ දැන් මේ අපි ඇඳගත්ත ලයින් එක තියෙනවනේ එතන ඉඳලත් අඟල් කාලක් විතර අපි ලකුණු කරගෙන මේ විදිහට අපි ලස්සන පොඩි ඩාට් එකක් හදා ගන්නවා. මොකද එතකොට ලස්සනට මෙයා ෆිට් එකට මෙතන හිටිනවා. සමහර අයගේ භාගයක් අරන් දානවා, සමහර අයගේ කාලක්. ඔයාලා බලන්න ඔයාලට කොච්චර ප්‍රමාණයක් අරන් දාන්න අවශ්‍යද කියලා. මෙතන තමයි දැන් අපි පොඩි දෙයක් චෙක් කරලා බලන්න ඕනේ. මේ ඉන්නේ බස් පොයින්ට් එක. මේ බස් පොයින්ට් එකේ ඉඳලා මේ පළවෙනියට ඇඳගත්ත ලයින් එක අපි චෙක් කරලා බලනවා කීයක් තියනවද කියලා. ඒක අපි බස් පොයින්ට් එකේ මෙතනට ටේප් එක තියලා මෙන්න මේ පළවෙනි ඇඳගත්ත ලයින් එක චෙක් කරලා බලනවා කීයක් තියනවද කියලා. ඒ ප්‍රමාණය දාගන්නවා මේ දෙවෙනියට ඇඳපු ලයින් එකේ. හරි? මම දැන් බලන්නම් මෙහෙම මේ විදිහට එයාගේ තියෙනවා හරියටම 2.3 කාලක් තියෙනවා. මම කරන වැඩි ඒ 2.3 කාල. මෙයා මෙතන මෙහෙම මිද්දි මෙන්න මේ ලයින් එකේ දානවා. ඒ දානකොට මෙයා චුට්ටක් එළියට යනවා. හරිද? මේ චුට්ටක් එළියට යනවා. මම ඒ එළියට ගිය එක මෙතනටම ජොයින් කරන්නේ මේකේ හරියට මැදට තමයි ජොයින් කරන්නේ. එතකොට මේ දෙන්න මේ ලයින් එකයි සමානව තියෙන්න ඕනේ. ඒ එකක්. අනිත් එක ඔයාලට පුළුවන් මෙතනට මෙන්න මේ විදිහට මාක් එකක් දානවා. මෙතනට අනිවාර්යයෙන්ම මාක් එකක් දානවා. මෙතනටත් මාක් එකක් දාගන්නවා. හරිද? මේ මාක්ස් ටික ඔයාලා ඇඳුම කපනකොට ඇඳුමේ කට් මාක්ස් හැටියට දාගන්න. මෙයා මෙන්න මෙයා. දැන් මම මේගොල්ලන්ව කපනවා. මේ බලන්න මම දැන් කපලා එළියට ගන්නවා. ඒ එළියට ගන්න කලින් ඔයාලට තව වැඩක් කරන්න ඕනේ. මේ බස් පොයින්ට් එකේ ඉඳලා අන්ඩර් බස් එකට තියෙන ප්‍රමාණය මේ ලයින් එකත් මැනලා මේ ලයින් එකට සමානද කියලා බලනවා. ඊළඟට මේ ලයින් එකත් දැන් ඔයාලා ප්‍රින්සස් ලයින් වේස්ට් එකට නම් අඳින්නේ අන්ඩර් බස් එකේ ඉඳලා වේස්ට් එකට තියෙනවද කියලා බලනවා. මෙයාවත් මෙතන ඉඳලා මේකට තියෙනවද කියලා. මේ ලයින්ස් දෙකම අපිට සමානව තියෙන්න ඕනේ. හරි? එතකොට මම දැන් ඒකත් චෙක් කරලා බලනවා. මෙයාගේ දෙකක් තියෙනවා. මෙයාගෙත් දෙක තියෙනවා. මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් ඒ ගාන තියෙනවා. දැන් මම මෙයාව කපනවා. ඒ කපන්නේ අපි මේ හදාගත්ත ලයින් එකෙන්. කපලා මේ කොටස් දෙක මම වෙන් කරලා ගන්නවා. දැන් මේ ඩාට් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ආව කපලා ඉවත් කරනවා. හරි? කපලා ඉවත් කළා මේ ඩාට් එකත් අපිට අවශ්‍ය නැහැ. එයාවත් ඉවත් කරනවා. ඕකේ. දැන් ඔයාලට පේනවා මෙතන මාක් එකයි මෙතන මාක් එකයි මෙතන මාක් එකයි තියෙනවා. හරි? දැන් මම ඔයාලට කිව්වේ අඟල් කාලක් ඉතුරු කරන්න කියලා. එන්නේ කාල දක්වා මෙහෙම කපලා ඉවරලා තමයි මම මෙයාව අලවන්නේ. හරි? මෙන්න මේ විදිහට අලවන්නේ. හරි. මේ විදිහට ඇලෙනවා. ඔයාලට පේනවා මෙතන පොඩි උලක් වගේ හැදිලා තියෙනවා. හරි?
මම මෙයාව ලස්සනට පොඩ්ඩක් රවුන්ඩ් කරලා හදා ගන්නවා කර්ව් රූල් එක යූස් කරන්න ළමයි. හරි. දැන් මම මෙයාව මෙන්න මේ චූට්ට මෙන්න මෙහෙම අරන් දානවා. ඔයාලා අහන්න පුළුවන් දැන් බස්ට් එකේ ප්‍රමාණය මදි වෙන එකක් නැද්ද කියලා. ඔයාලට හොඳට පුළුවන් බලන්න මෙන්න මේ විදිහට තියලා හරිද? මේ විදිහට තියලා ඔයාලා පෙරමැද ඉඳලා අංශයට චෙක් කරලා බලනවා මෙන්න මේ විදිහට මේ පෙරමැද ඉඳලා අංශයට චෙක් කරලා බලනවා ඔයාලගේ බස්ට් එකේ ප්‍රමාණය තියෙනවද කියලා මෙහෙම. හරි? ඒක තියෙනවා නම් ඉතින් ඔයාලගේ බස්ට් එක හරිනේ. හරි. ඊට පස්සේ මම දැන් මෙයාව කපලා ඉවත් කරලා දැන් කපන්නේ මෙන්න මේ ඇඳගත්ත ලයින් එක තමයි අපේ ලයින් එක. මේ කලින් හිටපු කෙනා නෙමෙයි. ඕකේ? මෙන්න මේ විදිහට දැන් තියෙන්නේ. මෙයාත් කපා ගන්නවා. හරි. දැන් මහනකොට ඔයාලා පීසස් දෙක කපනවනේ. ඒ කපනකොට අනිවාර්යෙන්ම මෙන්න මේ කට් මාක් එකයි මේ කට් මාක් එකයි මේ අන්ඩර්බස්ට් එකේ කට් මාක් එකයි අනිවාර්යෙන්ම ඔයාලගේ ෆැබ්‍රික් එකේ දාගන්න. ඒ දාගත්තාම ඔයාලට ඇත්තටම මෙතන කිසිම ප්‍රශ්නයක් නැතුව බස්ට් එක ලස්සනට අල්ලන්නත් පුළුවන්. එකක් දිග කොට වෙන්නෙත් නැහැ. බස්ට් එකේ මේ බස් පොයින්ට් එක තියෙන තැනම තියෙනවා. එතකොට මේ බස්ට් එක ලස්සනට හැදෙනවා. එයා එහෙ මෙහෙ ගියොත් තමයි සමහර වෙලාවට මේකේ මේ අවුල් යන්න පුළුවන්. හරි? එතකොට පින්ස් ගන්නකොට ඔයාලා කොටස් දෙක අරගෙන දැන් මම මෙයාට මහන් වාසි තියලා නැහැ. ඔයාලා දන්නවා මහන් වාසි තියා ගන්න ඕනේ. පින්ස් ගන්නකොට ඉස්සර වෙලාම කරන්නේ දැන් හිතන්නකෝ මම මේවා කට් මාක්ස් දැම්මා කියලා. මෙයාටත් දානවා මෙන්න මේ විදිහට කට් මාක් එකක්. අnder බස්ට් එකටත් දානවා. මෙයාගෙත් ඒ වගේ දා ගන්නවා. මෙයාගෙත් අnder බස්ට් එකට දා ගන්නවා. හරි. දැන් මහනකොට ඉස්සර වෙලාම පින් එක ගහන්නේ හරියටම බස් පොයින්ට් එකට. පින් එක ගහන්නේ බස් පොයින්ට් එකට. ඊළඟ පින් එක ගහන්නේ මේ ස්ටාර්ට් කරන තැනට. මේ පැත්තට සහ මෙයාගේ මේ ආම් හෝල් එකේ පැත්තට. හරිද? ඊළඟ පින් එක වාට පුළුවන් හරියටම අnder බස්ට් එකට එකක් ඒ දෙන්න අර කට් මාක් එක දාපු තැන මුණ ගැහෙන්න ඕනේ. එයාට එකක්. ඒ වගේමයි මෙන්න මේ අපි කට් මාක් එකක් දාගත්තේ. අන්න එයාට. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපි ගානට මෙයාව මේ කොටස ටැලි වෙනවා. එන්න එහෙම තමයි ඔයාලට ඒ කියන්නේ කිසි කරදරයක් නැතුව මහගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රින්සස් ලයින් එක. මොකද හුඟක් අයට මේ ප්‍රින්සස් ලයින් එක මහනකොට ප්‍රශ්න ඇති වෙනවා කියලා මගෙන් අහලා තිබුණා. එන්නේ හින්දා තමයි මෙන්න මේ වගේ දෙයක් කිව්වේ. ඔයාලට පේනවනේ මෙන්න මෙහෙම තියෙනවා. right? ඉතින් මේ වගේ පොඩි ටිප්ස් ඔයාලට අවශ්‍ය වුණාම මට දන්නවන්න. එතකොට මම කාටද වැඩිම ප්‍රශ්න තියෙන්නේ කියලා බලලා ඒ ටිකට උත්තරයක් දෙන්න බලන්නම්. මගේ YouTube channel එකේ Learn It Do It එකේ මම ඔයගලන්ට හොඳ පාඩම් දාලා තිනවා. ගිහිල්ලා බලලා ටිකක් ඉගෙන ගන්න. Learn it, do it.